මකර ලග්නය මකර රාශියේ සිට 7 වන භාවයට ගුරු ගමන් කරයි. එය ඔබට 3 වන සහ 12 වන භාවයේ පාලක ග්‍රහලෝකයේ විදිහට කටයුතු කරයි. 2026 බ්‍රහස්පති මාරුව විවාහ සබඳතාවලදී ඔබට සුබ ආරංචියක් ගෙන දිය හැකිය. විවාහ සබඳතා ශක්තිමත් වනු ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය සමග ඇති සම්බන්ධතාවයේ අන්‍යෝන්‍ය සමගිය වැඩි වන අතර ඔබේ රැකියා ක්ෂේත්‍රයේ සාර්ථකත්වය ඔබට ලැබෙනු ඇත. උසස් වීම් ලැබීමේ අවස්ථාද ඇත. ඔහුගේ හෝ ඇයගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වන අතර ඔබට කදිම සහකරුවෙකු ලෙස සහාය වනු ඇත. අන්‍යෝන්‍ය වැරදි වැටහීම් ඉවත් වනු ඇත. සබඳතා වැඩි දියුණු වන අතර ඔබ එකිනෙකා විශ්වාස කරනු ඇත. ව්‍යාපාර කරන පුද්ගලයින්ට මේ විශාල ලාභ ලබා ගැනීමට කාලයක් වනු ඇත. ඔබේ ව්‍යාපාරයේ අඛණ්ඩ වර්ධනයක් ඇතිවන අතර ඔබ නව සැලසුම් ආරම්භ කිරීමට උත්සාහ කරනු ඇත. ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතන්නේ නම් ඔබට එහිද සාර්ථකත්වය ලබාගත හැකිය. ඔබේ ආදායම් මාර්ග වැඩි වන අතර මුදල් ලබා ගැනීමේ ප්‍රබල අවස්ථා තිබේ. ඔබේ සහකරු හෝ සහකාරිය හරහා ඔබට මූල්‍යමය ප්‍රතිලාභද ලබාගත හැකිය. ඔබේ සෞඛ්‍ය වැඩි දියුණු වන අතර ඔබේ තීරණ ගැනීමේ හැකියාව ශක්තිමත් වනු ඇත. ඔබේ සහෝදර සහෝදරියන් සමග ඔබේ සම්බන්ධතාවය මිහිරි වනු ඇත. කෙටි චාරිකා ව්‍යාපාර වැඩි කිරීමට උපකාරී වේ. පෞද්ගලික උත්සාහයෙන් ඔබේ විවාහ ජීවිතය වැඩි දියුණු කර ගැනීමට ඔබට උත්සාහ කිරීමට සිදුවනු ඇත. විදේශීය මූලාශ්‍ර හරහා ව්‍යාපාර කටයුතුවල ලාභදායී තත්ත්වයක් නිර්මාණය කළ හැකිය. මේ සඳහා ඔබට අඛණ්ඩ උත්සාහයක් දැරීමට සිදුවනු ඇත.